අද වෙද්දි මගේ රටේ තාරුණ්‍ය දැක්ම මොකද්ද? ඒක තමයි රටේ ලොකුම ගුවන්තොටුපොළ වෙච්ච කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ මගේ පරණන්තේ බංකුවක වාඩි වෙලා එයා ටිකට් එකේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් ගහලා good bye ශ්‍රී ලංකා කියලා Facebook එකට පෝස්ට් එකක් අප්ලෝඩ් කරන එක බුද්ධි ගලණය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි වෛද්‍යවරු 1489ක් රට හැර ගිහිල්ලා තිනවා. ළඟම පාසල හොඳම පාසල කිව්වට ඇත්තටම හොඳම පාසල උනේ සම්පත් ටික තියෙන නගර පාසල. දෙමව්පිය ටික තමන්ගේ දරුවා ගමේ පාසලට යවන්නේ නැති තැනදී ඒ වගේම කිලෝමීටර් ගණන් දුර ගෙවාගෙන නගරේ පාසලට යවන තැනටපත් වෙන්නේ ගමේ පාසලේ ක්‍රීඩා ටික නැහැ. ක්‍රීඩා පුහුණුකරුවෝ ටික නැහැ. තාක්ෂණික පහසුකම් ටික නැහැ. ඒ වගේම තමයි පුහුණු ගුරුවරු ටික නැහැ. අන්න කරුවියතුනේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත නිස්වලයක් වෙච්ච සම්පත්වල විෂමතාවය තියෙනවා කරුවියතුනේ. සම්පත් නිසි ලෙස බෙදිලා නැහැ. සමාන ප්‍රවේශය නැහැ. රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ සමස්ත සර්වත්‍ර කුලකයක් නම් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒකේ තියෙන පොඩි උපකුලකයක් විතරයි. එතකොට දැන් ඔබතුමා ඔය කියන සම්පත් විෂමතාවය කියන කාරණාව ඇත්තටම ලංකාවේ තියෙන සමස්ත අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක්. අපි පදනමේදී පැහැදිලිව කිව්වා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නෙවෙයි වැරද්ද තියෙන්නේ. ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්න නම් බලපාන සාධක දෙකක් තියෙනවා. එක තමයි ප්‍රතිපත්තියේ නිරත්තතාවය. ඒ වගේම තමයි බාහිර සාධකවල බලපෑම. ඔබතුමා ඔය කියන්නේ බාහිර සාධකවල බලපෑමක්. එතනින් එහාට ගියාම මෙතුමන්ලා කියනවා මධ්‍ය මහා විද්‍යාලයට ඉදි කරාලු තමුත්තේගම රම්බණ්ඩගේ පුතා ජනාධිපති වුණාලු. ගරු වියතුනේ මධ්‍ය මහා විද්‍යාල ඉදි කරන්නේ CWW කන්නංගර මහතා. ඒ වෙද්දි තිබ්බ සම්පත් ඌනතාව එක්ක එක ප්‍රදේශයකට එක පාසලක් ඉදි කරනවා. සාධාරණයි ගරු වියතුනේ. මුකුත් කියන්න බෑ. හැබැයි අද වෙද්දි තාමත් ඒකේ විදිහටම තියෙනවා. එක තැන නැවතිලා. ඔබතුමන්ට අවස්ථාව. ලංකාව මෙච්චර කල් ආපු ගමන ගැන ඇත්තටම අපිට සතුටු වෙන්න බෑනේ. අන්න එතනදී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ලංකාව මේ වෙනකොට තමන්ගේ පණ කෙන්ද ගැට ගහගෙන යනවා. අන්න එතනදී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව අපිට සතුටු වෙන්න බෑද? ඍජු උත්තරයක් හා අපිට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන්න. අපි සරලව කිව්වා ප්‍රතිපත්තියේ ගැටලුවක් නැහැ. ඔබතුමා පදනම අහන් ඉඳලා නැහැ. ගැටලුව තියෙන්නේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන භෞතික සාධකවල. ඒක සම්පත් විෂමතාවයක් වෙන්න පුළුවන්. දේශපාලනික පරිහානියක් වෙන්න පුළුවන්. එතනින් එහාට වෙද්දී ගරු වියතුනේ අද වෙද්දී මගේ රටේ තාරුණ්‍ය දැක්ම මොකද්ද? ඒක තමයි රටේ ලොකුම ගුවන්තොටුපොළ වෙච්ච කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ මගේ පරණන්තේ බංකුවක වාඩි වෙලා එයා ටිකට් එකේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් ගහලා good bye ශ්‍රී ලංකා කියලා Facebook එකට පෝස්ට් එකක් අප්ලෝඩ් කරන එක බුද්ධි ගලණය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි වෛද්‍යවරු 1489ක් රට හැර ගිහිල්ලා තිනවා. ඇයි ගරු වියතුනේ දේශය පිළිබඳව දැක්මක් තියෙන අභිමානවත් පුරවැසියෙක් බිහි කරලා නැහැ. ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙනගෙන අන්න ගරු වියතුනේ වෙනත් රටකට සංක්‍රමණය වෙනවා. ඒ විතරක් නෙවෙයි අද වෙද්දි ගරු වියතුනේ ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 3181ක අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි 1139ක හිගයක් තියෙනවා. ඇයි ගරු වියතුනේ ජාතික අභිලාෂයට ගැලපෙන පරිදි ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය නිර්මාණය වෙලා නැහැ. අධ්‍යාපනයේ ඒ බාහිර සාධක ටික ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ප්‍රතිපත්තියක් නිර්මාණය වෙලා ඒකේ තියෙන භෞතික සාධක ක්‍රියා කරන්නේ අදට විතරක් නෙවෙයි. ඒක තව අවුරුදු 50ක් ඉස්සරහට වෙන්න පුළුවන්. 100ක් ඉස්සරහට වෙන්න පුළුවන්. ඒක ලංකාවේ වෙලා නැහැ. ස්තුතියි.